ලංකාවේ රුපියල ඩොලරයකට සාපේක්ෂව වේගෙන් පහළ යන්නේ ඇයි? අපි ආයෙත් මේ ඇවිදගෙන යන්නේ ආර්ථික අර්බුදයකට. අපි මේක හොයලා බලමු. මම ඩොක්ටර් සංජීව ජයතිලක ලන්ඩන් වල සීනියර් ඉන්වෙස්ට්මන්ට් බැංකර් කෙනෙක්. ෆයිනෑන්ස් සහ ඉකොනොමික්ස් ගැන මම චුට්ටක් දන්නවා. චුට්ටක් කිව්වට චුට්ටකට පොඩ්ඩක් වැඩි. නම්බර් 1 ඉම්පෝර්ට්ස් වලට යන විශාල වියදම. ඉම්පෝර්ට්ස් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ vehicles වාහන නේද? හැබැයි වාහන විතරක් නෙවෙයි කන බොන දේ ඉඳලා වැඩි ප්‍රමාණයක් අපි ඉම්පෝර්ට් කරනවා. ලංකාවේ ප්‍රොඩියුස් කරන දේවල් බොහොම අඩුයි. නම්බර් 2 ආර්ථික අර්බුදෙත් එක්ක අපේ රට ඩිෆෝල්ට් වුණාට පස්සේ අපි පිටරටවල තිබ්බ ලෝන්ස් ගෙවන එක తాවකාලික නැවැත්තුවා. හැබැයි IMF එකත් එක්ක කරපු ඉකොනොමික් රීස්ට්‍රක්චරින් සහ රීනිගෝෂියේෂන් එක අපි ආයෙත් ණය ගෙවන එක පටන් ගත්තා. ඉතින් පිටරටවලට ණය ගෙවන්න වෙන්නේ ඩොලර්ස් වලින්. ඒ කියන්නේ ඩොලර්ස් වල තියෙන ඉල්ලුම තවත් ඉහළ යනවා. රුපියල පහළ වැටෙනවා. නම්බර් 3 IMF එකත් එක්ක ඇග්‍රී වුණ විදිහට අපිට තවදුරටත් ඩොලර් එක ආටිෆිෂියලි හෝල් කරලා කන්ට්‍රෝල් කරන් ඉන්න බෑ. ඩොලර් එක ස්ට්‍රෝං වෙද්දී අපේ රිසර්ව්ස් නැත්තම් සංචිත පහළ යද්දී ඕටෝමැටිකලි ඒක රිෆ්ලෙක්ට් වෙලා ඩොලර් එකට සාපේක්ෂව රුපියල පහළ යනවා. ඊළඟ එක ජියෝපොලිටිකල් ක්‍රයිසිස්. මෑතකදී ඇතිවෙච්ච ඉරාන් යුද්ධය සහ අනිකුත් දේවල් නිසා භාණ්ඩ හා සේවාවල වල මිල ඉහළ ගියා. ඉතින් අපි ඉම්පෝර්ට් කරන හැමදේම කොස්ට් එක වැඩි වෙද්දී අපිට අවශ්‍ය කරන ඩොලර්ස් ගාණක් වැඩි වෙනවා.